good morning උදේක කොර්නෙත්තියකුයි කප්පුචිනෝයකුයි බොන ගමන් පොඩි වැදගත් දෙයක් ඔයගලන්ට එක්ක කතා කරන්නයි ආවේ. මේක TikTok උනත් YouTube උනත් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මේකයි. අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා YouTube එකේ හරි වේවා TikTok එකේ හරි වේවා වෙන මොනම හරි social media platform එකක මිනිස්සුන්ට මඩ වදිනවා. ඒක මට වෙන්න පුළුවන් නැත්නම් වෙන කෙනෙක්ට වෙන්න පුළුවන්. ඔය අඳුරන කෙනෙක්ට ඔය අඳුරන්න නැති කෙනෙක්ට ඕනම කෙනෙක්ට. කොහොම වුණත් පොඩ්ඩයි ඉතින් මම කන ගමනේ කතා කරනවා. කොහොම වුණත් මේ මඩ කියන දේ වදින ප්‍රධානම හේතුවක් තියෙනවා. මොකද්ද හේතුව? මේ social media life කියන එකයි මේ කපුචිනේ. social media life කියන එකයි personal life කියන එකයි මනුස්සයට අඳුර ගන්න බැරි වෙන එක තමයි මේකට ප්‍රධානම හේතුව. මොකද්ද? සාමාන්‍යයෙන් අපි social media life එකක් කියලා කියන්නේ personal life එකක් කියලා කියන්නේ. අපේ ලංකාවේ මිනිස්සු හරි ඉක්මනට චූන් වෙන જાතියක්නේ. ඒ කියන්නේ පොඩි දෙයකින් පවා හරි ඉක්මනට චූන් වෙනවා. ඉතින් ඒ වගේම අපි හැමෝම මිනිස්සු විදිහට ප්‍රායෝගිකව කුණු රසයට එහෙම නැත්නම් නෙගටිවිටි එකට චුට්ටක් ඉක්මනට ඇදලා යනවා. අර කතාවක් කියන්නේ නරක වැඩක් කරන්න හරි ඒසි හොඳ වැඩක් කරන්න හරි අමාරුයි කියලා. ඉතින් ඒ වගේ දැන් අපි හිතමුකෝ personal life එකක් කියලා. දැන් ඔයාගේ personal life එකේ දේවල් සමහර විට ඔයා share කරගන්න නැති වෙන්න පුළුවන්. මේ personal life එක ගත්තම ඔයාගේ job එකේ, ගෙදර, address එකේ, ඔයාගේ phone number එකේ ඉඳන් ඔයාගේ ළමයින්ගේ, අම්මගේ, තාත්තගේ photo එක වෙනකම්ම මේක දිගට ඇදලා යනවා. ඉතින් දැන් කොහොම හරි ඔය personal life එකේ දේවල් එකතු කරගෙන මිනිස්සු මඩ ගන්න. එහෙම නැත්නම් ඔයාගේ ලිංගිකත්වය, එහෙම නැත්නම් ඔයාගේ ෆොටෝ එකක් මොන හරි, වීඩියෝ එකක් මොන හරි, ඔය වගේ හැම දෙයක්. හරිද? දැන් social media life එකක් maintain කරන්න මට හිතන විදිහට මගේ මතය මම ඉදිරිපත් කරන්න. හොඳේ. මගේ මතය ඉදිරිපත් කරන්න. මට හිතන විදිහට social media life එකක් maintain කරන්න නම් අනිවාර්යයෙන්ම ඔයාට social media ගැන දැනුමක් තියෙන්න ඕනේ. social media කියන්නේ මොන වගේ දෙයක්ද? ඒක වැඩ කරන්නේ කොහොමද? ඒක කාගේ ගාවට කාගේ අතරද යන්නේ කියන එක. දැන් මම ඈතකදී ගොඩාක් දැක්කම මේ මිනිස්සු අපරාධ නිරපරාධ මඩ ගහගෙන තමන්ගේ ෆොටෝස් වීඩියෝස් දාගෙන එහෙම නැත්නම් තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකේ මොන හරි දෙයක් මම මේ උදාහරණයකට මාත් එක්ක කියන්නේ අනවශ්‍ය විදිහට මඩ වදිනවා. දැන් ඕක සමහර මිනිස්සුන්ට බලපෑමක් වෙන්න පුළුවන්, සමහර කෙනෙක්ට නොවෙන්න පුළුවන්. මම කොහොම හරි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් social media life එකයි personal life එකයි පටලවා ගන්න මිනිස්සු අතරේ ඒ දේවල් දෙකම බැලන්ස් කරන් යන අයත් ගොඩාක් ඉන්නවා. හැබැයි ඒ ගොඩක් දෙනා ක්‍රියේටර්ස්ලා. එහෙම නැත්නම් සෝෂල් මීඩියා ෆුල් ටයිම් කරන හරි පාර්ට් ටයිම් හරි කරන මමත් ඇත්තටම පාර්ට් ටයිම් තමයි තාම සෝෂල් මීඩියා හැන්ඩල් කරන් යන්නේ. මගේ ෆුල් ටයිම් මම වෙනම ජොබ් එකක් කරනවා. දැනුත් මේ ජොබ් එකට යන්න කලින් උදේ කෝපි එක බොන ගමන් මේ ඉතින් සෝෂල් මීඩියා ගොඩක් වෙලාවට බැලන්ස් කරගන්න ඇත්තටම ලේසි. සෝෂල් මීඩියා කියන්නේ මොකක්ද? ගොඩක් කියනවානේ මේ ලොරියක් යනවා. සෝෂල් මීඩියා කියන්නේ මොකක්ද? සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ කොහොමද? ඒකෙන් තමන්ගේ ජීවිතේට බලපෑමක් නොවෙන්නේ ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන මේ මූලික අදහස් ටික තියෙනවා නම් තමයි. හරි. කොහොම හරි දැන් සෝෂල් මීඩියා කියන දේ හරියට තේරුම් ගත්තට පස්සේ ඒකට දාන්න ඕනේ මොනවද, නොදාන්න ඕනේ මොනවද කියන දේවල් ගැන හරි හොඳ පැහැදිලි අත්දැකීම මේ අවබෝධයක් එනවා Tamanට. ඒකයි මම අර කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අපේ දැන් TikTok එකේ නම් මම දකිනවා live වලින් ගොඩක් අය චූන් වෙනවා. live එකට viewers ලා එනවා. algorithm එකට පැන්න ගමන් live එකක් හරි ඉක්මනට යනවා. ළමයි වටේම යනවා. ඊට පස්සේ කුණු හොයන්න ආස හැමෝම ඇවිල්ලා live එක බලනවා. ඉතින් live එකක් චූන් වුණා කියලා හිතන්නේ පවා ක්‍රියේටර් කෙනෙක් කියලා. ක්‍රියේටර් කෙනෙක් වෙන්නවා ඉන්නවා නම් මම කියනවා මේ TikTok එකට එක ෆොටෝ එකක් වීඩියෝ එකක් හරි දානවා. ඔයාලා මේ වීඩියෝ එක ඇත්තටම වැදගත්. මේක හොඳට තේරුම් ගන්න ඉදිරියේදී පාවිච්චි කරන්න. මොකද දැන් යන සමාජ ක්‍රමය ඇත්තටම සෝෂල් මීඩියා ෆෝන් එකත් එක්ක මිනිස්සු වීඩියෝ සෝෂල් මීඩියා බඩගින්න කින්නේ. ඉතින් ඒ වගේ වෙලාවක ඒ බඩගින්නට ඔයා දෙනවා නම් සුපිරි කෑමක් මිනිස්සුන්ට ඔයා කෙලිම මිනිස්සුන්ගේ ගොදුරක් වෙනවා. ඒක නිසා ගොදුරක් වෙන්න කලින් මට තියෙන අත්දැකීම් එක මම දකින දේවල් එක මම ඔයගලන්ට කියන්නේ. දැන් මම දකිනවා ගොඩක් වෙලාවට ලයිව් වල ළමයින්ගේ මම ළඟ දැක ළමෙක්ගේ ෆොටෝ එකක් දාගෙන ඒ ළමයාට මාර විදිහට බලනවා. චූටි ළමෙක්, චූටි දරුවෙක්. ඉතින් මේ සෝෂල් මීඩියා වලනොත් ප්‍රායෝගිකව ඇත්තටම මේවට කිසිම පියවරක් ගන්නේ නැහැ. ඒවට කල් යනවා. නැත්නම් ඒවා ගන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕනේ අපේ දේවල් පරිස්සම් කරගෙන මේවා බැලන්ස් කරගන්න දෙපැත්ත.
ඒවතින් පොඩ වෙනවා එහෙම තමයි. දැන් ඔය කියන විදිහට සාමාන්‍යයෙන් අපි අර කියනවානේ දෙයක් කරලා ඉවර වෙනකන් ඕව දාන්න එපා කියලා කිව්වත් ඇත්තටම පුළුවන් නම් ඒ දේ කරන්න. මොකද ඒ දේ ගොඩක් දැන් මම මගේ ජීවිතේ ගොඩක් දේවල් මම රට එන දේවල් මම ගෙවල් ගත්තත් රට ගියත් ආයෝජනයක් කරත් මගේ ජීවිතේ මොනම පියවරකදී වුණත් මම මගේ පෞද්ගලික දේවල් වල අවසානයක් එහෙම නැත්නම් ජයග්‍රහණයක් ඉවර කරලා තමයි මම ගොඩක් වෙලාවට අනිත් දේවල් ඒ කියන්නේ මේ ඒක සෝෂල් මීඩියා වලට මුදා හරින්න. එතකොට ඒක මම කරගලා ඉවරයි. කෑමක් වුණත් ඔයගොල්ලෝ හිතුවට මම ඔය උයන වෙලාවල් උයලා කාලා අරක දාන්න ඕන දේවල් ටික ඉවරත් කරලා ඉවලියට විසිට් කරලා තමයි මම ඒවා සෝෂල් මීඩියා වලට ගොඩක් වෙලාවට දාන්නේ. ඒක නිසා අර මම මේ දේ තදින්ම විශ්වාස කරනවා බැලන්ස් කරන්න ඕනි කියලා පර්සනල් ලයිෆ් එකත් එක්ක සෝෂල් මීඩියා ලයිෆ් එක. දැන් අපි ඔය කතා කරපු සෝෂල් මීඩියා ලයිෆ් එකේදී මම අර කලින් කිව්වා වගේ ලයිව් එකක් නිසා චූන් වෙලා තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම සෝෂල් මීඩියා වලට දාන්න පුරුදු කරගන්න එපා. තමන්ගේ ළමයින්ගේ ෆොටෝස්, අම්මා තාත්තාගේ නැත්නම් පවුලේ කෙනෙක්ගේ එහෙම නැත්නම් තමන්ගේ ධනයේ තමන්ට තියෙන දේවල් වල ඒවා දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ඔයා ප්‍රායෝගිකව ෆුල් ටයිම් මේ දේෙන් හම්බ කරගන්න කෙනෙක්. ප්‍රායෝගිකව හිතන්න ඔයා ෆුල් ටයිම් සෝෂල් මීඩියා වලින් හම්බ කරගන්න කෙනෙක් නම් ඔයාට ඒව දේවල් නොදා ඔයාට කන්ටෙන්ට් එකක් කරන්න බෑනේ. වීඩියෝ එකක්, ෆොටෝ එකක් මුදා හරින්න බෑනේ. මොකද ඔයා ඉන්ෆ්ලුවන්ස් කරන්නේ ඔයාගේ මොනවාද ෆෑන් බේස් එක. ඒ කියන්නේ නැත්නම් ෆලෝවර්ස්, සබ්ස්ක්‍රයිබර්ස්ලා. ඉතින් ඒ වගේ වෙලාවක ඇරුණම මොකද මම එහෙම ඒගොල්ලන්ට මුකුත් දේවල් නොකියන්නේ. එහෙම කෙනෙක් කරනකොට ප්‍රායෝගිකව මමත් ඒක මේ වෙනකොටත් අත්විඳිනවා. පාර්ට් ටයිම් සෝෂල් මීඩියා වලින් මම මගේ දේවල් කරගන්න නිසා සෝෂල් මීඩියා වලින් දෙයක් කරගන්නකොට අවබෝධයක් එනවා. සෝෂල් මීඩියා කියන පාර්ට් එක මොකද්ද? පර්සනල් ලයිෆ් එකේ පාර්ට් එක මොකද්ද කියන එක. ඉතින් ඒක නිසා කරුණා කරලා මම ඔයගොල්ලන්ගෙන් ඇත්තටම ආදරෙන් ඉල්ලන්නේ, මම දන්නේ ඔයගොල්ලෝ මට මොනවා හිතයිද කියයිද කියන එක. නමුත් මම ආදරෙන් ඉල්ලන්නේ මුදා හරින්න එපා සෝෂල් මීඩියා වලට ඔයාගේ දේවල් අනවශ්‍ය විදිහට ඔයාව බ්ලැක්මේල් කරන්න පුළුවන් වෙන දේවල්. එහෙම නැත්නම් ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ දේවල් අනවශ්‍ය විදිහට අපි හැමෝම ලස්සනට ඇඳොත් ඒ දේ ෆොටෝ එකක් දාන්න ඕනේ. නමුත් ලස්සනට අඳින්න කීයක් ගියාද කියන එකවත් ඔයාගේ සල්ලි තියෙන තැනවත් ඔයා කොහෙද යන්නේ දැන් යන වෙලාවේ කොහෙද යන්නේ කියන ඉතින් මේ සෝෂල් සිකියුරිටි කියන එක ඇත්තටම පරිස්සම් කරගන්න, ප්‍රයිවසි එක කියන එක හරියට පරිස්සම් කරගන්න. එහෙම නැති වුණොත් ඒක ඔයාටම තමයි ආයි අනිත් පැත්තට හැරිලා එන්නේ. අර මං අනිත් පැත්තට ආයි කියන්නේ අර ලයිව් වලින් චූන් වෙලා ගොඩාක් කටි මම දැක්ක මේ දවස්වල මඩ ගහ ගන්නවා. හරි පව්. ඉතින් අසරණ ජීවිත අන්තිමට end of the day ඒගොල්ලෝ කර කියා ගන්න දෙයක් නැතුව අසරණ වෙනවා. ඉතින් මං අර කියන්නේ ලයිව් වලින් චූන් වෙන්න එපා. ඔයා ලස්සනයි නම් ඔයා ලස්සන විදියට ඉන්නවා, කැතයි නම් ඔයා කැත විදියට ඉන්න. මම කියන්නේ සාපේක්ෂව ඔයගොල්ලෝ හිතන දේවල් එක්ක. නමුත් අර ඒක තමන්ගේ ඔළුවට දාගෙන තමන්ගේ පර්සනල් ලයිෆ් එක අනවශ්‍ය විදියට එක්ස්පෝස් කරගන්න එපා. මොකද ඒක හරි කරදරයක් වෙනවා ඔයාටම. ඔයාට බැලන්ස් කරගන්න පුළුවන් නම් ඒක එක්ස්පෝස් කරලා කමක් නැහැ. නැත්නම් ඔයාගේ ජීවිතය ඇතුළේ ඔයා ඒක පරිස්සම් සහගතව නැත්නම් සිකියෝර්ඩ් විදියට ඔයා කරගෙන යන්න පුළුවන් නම් අනාගතයේදී මම කෝපි එක නිවෙනවා උඹලත් එක්ක කතා කර ඉඳලා. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම කරගන්න බැරි නම් ඔයාට එහෙම දැනුමක් නැත්නම් ඔයාට එහෙම අත්දැකීමක් නැත්නම් පර්සනල් දේවල් එක්ක පරිස්සමින් ගනුදෙනු කරන්න. මොකද ඒවා ඔයාට හරිය බලපෑමක් වේ. මොකද ඒක මානසිකව කායිකව එහෙම නැත්නම් ඇත්තටම මොනවම හරි විදියකින් ඒ දේ ප්‍රශ්නයක් වෙනවා ඔයාට. අර මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේකයි. මම මේක YouTube එකට, TikTok එකට, Insta එකට පවා මුදා හරින්නේ ඒකයි. මම දන්න එක්කෙනෙක් හරි අනාගතේ පරිස්සම් කරගනින් කියලා හිතලා. මොකද මේක හරි අපරාධ වැඩක්. ඉතින් අර හැමෝම ලස්සන ජීවත් වෙන්න ඕනේ නේ. හැමෝම end of the day ලස්සනට ජීවිතයක් ගත කරන්න ඕනේ නේ. සතුටින්, සාමදානෙන්, සැනසීමෙන්. ඉතින් මේ දේවල් නැති කරගන්න වෙන ප්‍රධාන වශයෙන් ඔයා සෝෂල් මීඩියා වලට ඕනට වැඩි අබ්බැහි වෙද්දී ඔයාගේ කාලයේ ශ්‍රමය අනිත් අය වෙනුවෙන් ගත කරන්න තියෙන කාලේ හැමදේම නැති වෙනවා. ඉතින් ඒ දේවල් හැමදේම බැලන්ස් කරන්න. පර්සනල් ලයිෆ් එකේ දේවල් ෆොටෝ එකකින්, වීඩියෝ එකකින් උනත් සෝෂල් මීඩියා වලට දානවා නම් මේ වගේ කට වචනකින් හරි සෝෂල් මීඩියා වලට දානවා නම් පරිස්සමින් බැලන්ස් කරගන්න පුළුවන් නම් විතරක් ඒ දේ කරන්න. එහෙම නැත්නම් නොකර ඉන්න එක තමයි හොඳම දේ. ඉතින් මට ඒ දේ තමයි කියන්න ඕනේ වීඩියෝ එකේ. මේ වීඩියෝ එකේ කිසිම ලයික් කමෙන්ට් ගන්න අරමුණක් නැහැ මට. මට මේ කියා ගන්න ඕනේ මේවා මේ වෙනකන් වීඩියෝ එක බලුවා කියනවා මේකෙන් දෙයක් දැනගත්තා කියන එක සහ ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න නැත්නම් ඔයාගේ අනාගතේ නැත්නම් ඔයාගේ ප්‍රයිවසි එක ඔයාගේ සුරක්ෂිතතාවය වැඩි කරගන්නවා ඉස්සරහට පියවරක් ගන්න කියලා මම විශ්වාස කරනවා. වීඩියෝ එක බලුවාට thank you. ගිහිල්ලා එන්න. මම මගේ කෝපි එකයි කොඩ්නෙට් එකයි කන්න ඕනේ. කෝපි එක කන්නේ කෝපි එක බොනවා. කොඩ්නෙට් එක කන්න ඕනේ. තාම මෙම්බර්ලා මෙච්චරයි කෑවේ. චොකලට් පේන්නවත් කාලා නැහැ. මම කම් බිව්වා. හරි. එහෙනම් ගිහිල්ලා නම් පරිස්සම් අනාගතයක් තියාගන්න සෝෂල් මීඩියා එක්ක ගොඩාක් දේවල් කරන්න පුළුවන්. කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කරන්න. මොනම ප්ලැට්ෆෝම් එකකින් හරි කමක් නැහැ. ඉස්සරහට යන්න පුළුවන්. කොන්සිස්ටන්සි එක තියාගන්න. එහෙම නැත්නම් කන්සිස්ටන්ට් කියන්නේ මොකක්ද? අර හැම වෙලේම මේ දෙයට යෙදෙන්න කියන එක. ඉතින්
අනාගතයේ පරිස්සමින් ඉස්සරහට යන්න පුළුවන් වෙන කියලා මොඩම් ප්‍රාර්ථනා කරන ලස්සන ජීවිතයක් ලැබෙන්න කියලා. චාෝ.